හැබැයි ඒගොල්ලන්ට පොඩි වාසියක් තියෙනවානේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මට්ටම. D එකක් තියෙනවා කියන්නේ සුපිරි. තක්කට තකත්. හයි ක්ලාස් එක තමයි D එක කියලා කියන්නේ. සෝල් එක. ඒක දරාගෙන ඉන්නවා කියන එක මේ ඉස්සරහා හොඳයි නම් පස්ස අප්සෙට්. කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න මේවා. කාන්තාව හැමෝම ওই කප්සෙල්ලමේ නිරත වෙනවා. අද අපි කතා කරන්න යන්නේ කාන්තාවන්ගේ හිත අඬවන වැළපෙන කලබල කරන විශාල අභිරහසක් කියන. ඔව් ඒක අභිරහසක් කියනවට වඩා ඒක තනිකර පැටලිල්ල. ඒක නේද? කඩයක් ඇතුළට ගියාම අපි පැටලි එහෙම දුවනවා කප් එක වටා. කප් එක වටා අපි ගිහිල්ලා සුසුම් වෙලනවා. කියලා වැඩක්ද? මේ madam what is your cup? ඒකක්. Almost no. අයියෝ චි මුකුත්ම නෑ. ඒ කප් එක කියන්නේ මැඩම් මුකුත්ම නෑ. තියෙනවද නැද්ද? නෑ නේද? අයියෝ. මේ ඊට පස්සේ බලමු නේ අනිත් කප්පුත් බලමු නේ. ඔව් දැන් ඒ කප් එක වැඩක් නැත්නම් මොකද්ද තියෙන කප් එක? මොකක්ද තියෙන කප් එක? කප් එක ඉතින් හරිය කප් එකට හරියන්න එපේ. හරියන එකට එපේ. නැති දෙයට ඉතින් නැති දෙයට දාන එක තමයි ඒ කප් එක කියන්නේ. මුකුත්ම නෑ. නැති එකට හරියන කප් එක තමයි ඒ කප් එක. ඔන්න මුකුත්ම නැත්තම් ගිහලා තෝරගන්න ඒ කප් එක. ඔව් නැති අය තිබ්බ. වැඩි කලබල වෙන්න එපා. ෂොප් එකට ගියා ඒ කප් එක ගත්තා. හරි ඉතින්. ඉස්සර තිබ්බේ බොක්ස් ටීවී නේ. අර පිටිපස්සේ ලොකු බම්බුව. දැන් ඉතින් මුකුත් නෑනේ ෆ්ලැට් නේ. ෆ්ලැට් ස්ක්‍රීන් එක. ඒ කියන්නේ ඒ කප් එක වගේ. ඒ කප් එකත් ඒ වගේ ලකුණු දා ගන්නවානේ. ඔව් නැත්තම් දැන් හැමතැනම ඒකනේ තියෙන්නේ ඉතින්. ඔව්නේ ෆ්ලැට් ස්ක්‍රීන් එක. ෆ්ලැට් ඉස්සෙන්. අරකට ෆ්ලැට්. ෆ්ලැටේ ෆ්ලැට්. එතකොට B එක රියාලි බෝ. ඒ කියන්නේ නැති තරම් ඒකත්. අරක මුකුත්ම නෑ. ඔව්. මේකත් පොඩක් නැති තරම් ෆ්ලැටේ ෆ්ලැට් ඒකත්. B එක කියලා කියන්නේ. එතකොට අග්ගලා ගිහලා B එක තෝරගන්න ඕනේ. හරි. ඒගොල්ලෝ ටිකක් හැබැයි ඒගොල්ලන්ට පොඩි වාසියක් තියෙනවානේ. ලස්සන පැඩඩ් දාලා. මං හරි ආසයි. ඒක වෙන ආතල්ල යන්නේ ලස්සන රේන්ද අල්ලලා පැඩඩ් දාලා. ඒවා නැද්ද? ඇත්තද කියන්නේ ඔයා ගාව එහෙම තියෙනවනේ? තියෙනවා ඉස්කෝලේ කාලේ එහෙම අපිට හරියන්නේ නැහැ ඒවා. ඔව්නේ. ඔව් ඒකයි. ඒ ගතිය ගන්න බෑනේ. අපේ බාග ඇත්තටම නැති වුනහම ඒක වෙන ආතල් එකක්. ඇත්ත. ඔව්. තියෙනකොට මල කරුමයක් ඒක. ඔව්. ඒකත් අර ආතල් එකනේ පැඩඩ් වල ආතල් එක නැහැනේ. ඒකත් ඇත්ත. රේන්ද අල්ලලා අපිටම බල හිටිය හැකිනේ. දැන් එතකොට A කිව්වා B කිව්වා. එතකොට C කප් එක can live with them. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මට්ටම තරමේ එකක් තියෙනවා. අසාමාන්‍ය. ඔව් ඒ මට්ටමේ කියන්නේ සාමාන්‍ය මට්ටමේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මට්ටම. අර මුකුත්ම නැහනේ. හිස්නේ. හිස් රික්තකයකට තමයි ඒ B යන්නේ. ඉතින් මේ C මට්ටම කියලා කියන්නේ ඉතින් සෑහෙන හොඳ මට්ටමක්. ඒ කියන්නේ යාලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මට්ටම කියන එක නෝනා. ඒක තිබ්බත් නැත්තත් නෑ ඉතින් ඒකට ගැලපෙන කප් එකනේ. ඒතර ඒක තියෙනවා. ඒක අදාළ දෙයට කප් එක වැස්මනේ. හරි. C can live with them. ඒ කියන්නේ මට්ටමේ ඔයාට වඩා ටිකක් වගේ නේ. වටකුරු වගේ. තැඹිලි. පොඩ තැඹිලි වගේ ඉතින්. ලපටි තැඹිලි. ලපටි තැඹිලි. ඒ වගේ ඇත්ත එක්කනේ. හරි. හැබැයි මට්ටම D එකට එනවා කියන්නේ දැන් අර O level ඉස්සර රිසල්ට් මේකෙත් D එකක් ගන්නවා කියලා කියන්නේ කොහොමද? සුපිරි කියන එකනේ. මේකත් එහෙම තමයි. සුපිරි D එකක් තියෙනවා කියන්නේ සුපිරි. සුපිරිම D කප් එක කියන්නේ දැන් සුපිරි මට්ටමයි. සුපිරි මට්ටමේ අය තමයි ඉතින් ටක් ගාලා ගිහලා ඉතින් D එක තෝරගන්නේ. හරි. ඔව්. Instagram වල ඔය එක ෆිගර්ස් වල කට්ටිය ඔය එක මොඩල්ස්ලා එහෙම ඉතින් ගොඩක් D කප් එක තමයිලු ඉතින් තෝරගන්නේ. ඒක අර පොඩක් උලුප්පලා දෙන්න පුළුවන්. D කප් එක. මේ ත්‍රිකෝණාකාර නැත්නම් රවුම් හැඩේ. රවුම් හරි ත්‍රිකෝණාකාර හරි කොහොම හරි හොඳට නිකන් D කප් එක. C කප් එක කියලා කියන්නේ සමබරයි. පාරේ බහැලා ගියත් මුකුත් අවුලන්නේ නැහැ. නැතුව වුණත් ඉතින් C කප් එකේ අවුලන්නේ නැහැ ඉතින්. C කප් එකේ පිට. ඔව් D එක බෑ. D එක නැතුව යන්න බෑ. D එක නිකන් අර ජෙල් එක වගේ. තකට තකා. හරිද? අරක ඉතින් කොන් දෙකක් උම එහෙම හැදෙන්නේ නැහැ C එකට. D එකට පොඩ්ඩක් නිකන් බර වැඩිනේ. ඔව් බර වැඩිනේ. භූමිකම්පා හැදෙන්නේ නැහැ අරකට C එකට. භූමිකම්පා වගේ හැදෙනවා අරකට. D එකට. ඔව් ඇත්තටම මේ C එක කියලා කියන්නේ මේ පියවරු ලෝකේ නිකන් මිඩල් ක්ලාස් එක වගේ. මිඩල් ක්ලාස් එක වගේ. ඔව්. හයි ක්ලාස් එක තමයි D එක කියලා කියන්නේ. මිඩල් ක්ලාස් එකේ
මිඩල් ක්ලාස් එකේ හයි එක තමයි D එක කියලා කියන්නේ. පියවරු වලටත් ක්ලාස් තියෙනවා දැක්කනේ. මට්ටමක් තියෙනවා. ක්ලාස් එකක් තියෙනවා ඒකටත්. වැදගත්කමක් තියෙනවා. පිටතින් පේන තරම් සුන්දර නෑ D කප් එක මෙලෝ රහක් නෑ. ඒකේ ලස්සනක් නෑ. D කප් එක ගන්න ගියාම ඒකට ගැලපෙන D කප් එක ගන්න ගියාම D එකට ගැලපෙන D කප් එක ගන්න ගියාම මෙලෝ රහක් නෑ. රේන් දෙයක් අල්ලලා මෙලෝ රහක් නැති. ඇයි මොකද ඒකේ බර දරන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ. ඒකේ තියෙන එකම උමනාව බර දරා ගැනීම විතරයි. මෙලෝ රස්සනක් නෑ. එපා වෙනවා. එතකොට මොකද කරන්නේ? කරන්න තියෙන්නේ තේ කරන් ගෙදර යන එක. වෙන කරන්න දෙයක් නෑනේ. ඉතින් D කප් එක ගන්න අයට ඉතින් අර ලස්සන මෝස්තර අතෑරලා දාලා අර ආච්චිලා වගේ එකක් තමයි තෝරගන්න වෙන්නේ. ඒකයි ඉතින් ඒකේ තියෙන ප්‍රශ්නේ. බලන් ගියා මොකක්වත් නැති එකට තමයි ඔය ආතල් ගොඩ තියෙන්නේ. ඒකනේ. ඒක. ඒ තියෙනව ටික ඔව්. කපා ගනින්න. ඔව්. මේ කප් එක ගන්න ගිහිල්ලා. ඔව්. අනිත් එක තමයි මේ E කප් එක. මහා පරිමාණයේ එනාමස් එක. මහා පරිමාණයේ මට්ටම. බරපතල මේක. හරිද? ඒ කියන්නේ මහා විශාල එකක්. මේක දරාගෙන ඉන්නවා කියන ඕ විශාල එකක්. ඒක දරාගෙන ඉන්නවා කියන එක මේ ලේසි වැඩක් නෙමෙයි. දැන් E කප් එක තියන අයට මේ දුවන්න එහෙම බෑ. ඔව් දුවනට වැඩි රිදෙන්නේ. දුවනට වඩා ඒක දුවන්නේ. අරක දුවන්නේ. යාට කලින් ඒක දුවනවා. ඒ නිසා ඒගොල්ලොන්ට දුවන්න එහෙම ටික අමාරුයි E කප් එකට. නිකන් කිලෝ 5 සහල් මිටියක් බැඳගෙන ඉන්නවා වගේ. ඒක මැවිලා පේනවා හොඳට. ඔයාලා කිලෝ 5 මිටියක් බැඳගෙන දුවනවා වගේ වැඩක් තමයි. දුවනකොට කොහොමද? ඒ වගේ එකක් තමයි E කප් එක කියන්නේ. එයා කකුල තියෙනකොට අර දෙක මෙහෙම ඉවරයි. ඉවර නෑ. ඒ දෙක ගිහිල්ලා ඉවරයි. ඒ දෙක මේ මීටර් 500ක් යනකොට තව මීටර් 500ක් එහායින් අරක තියෙන්නේ. ඒ වගේ එකක්. මහා පරිමාණ. පියවරු ලෝකේ තියෙන මට්ටම්. අනිත් එක මෙහෙම එකක් තියෙනවා. දැන් ඒක කොච්චර වැහෙන්න ඇන්දත් ඒක කොච්චර ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න තමයි ඒගොල්ලෝ කොච්චර හරි දඟලන ඕක වහ ගන්න. ඊට ඔය පේනව නවත්තන්න බෑනේ. බෑනේ. ඕ එතකොට ඉතින් මිනිස්සු හිතනවා බලන්නකො මෙයා නිකන් නේද තරහා නේද අර මේ කියලා හිතනවා. ඒ වුණාට ඉතින් ඒක යාට සබා ධර්මයෙන් හම්බ වෙච්ච එකක්. ඉතින් අර මේ ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට මිනිස්සු හිතන්නේ එයා හිතලා කරනවා වගේ. අනිවාර්යයෙන්. ඕ එයා හිතලා නිකන් මොකක් හරි කරනවා වගේ හිතන ටයිප් එකල්ලු ඒක. ඊ කට්ටියගේ පොඩ්ඩක් අර මේ ඉස්සරහා හොඳ වුණාට පිටිපස්ස පොඩ ප්‍රශ්නයක් වගේ මං හිතන්නේ. ඔව් මොකද අර ඔය නෑදී තැම්පත් වෙනකොට මේ තැන් දෙක මාරු වෙලා. ඉස්සරහා හොඳයි නම් පස්ස අප්සෙට්. පස්ස අප්සෙට් නම් ඉස්සරහා මොකද ඒකට කියන්නේ? ඉස්සරහයි පස්සයි බැලන්ස් නෑ. වැරස් බෑ. ඔව්. ඉස්සරහට කෘති බේව දානකොට ඔව්. පිටිපස්සට එහා සමාන දාන්න වෙනවා. මේක. නෑ ඉස්සරහට කෘතිමයි නම් ඔව්. පස්ස හොඳයි. ඔව්. පස්ස කෘතිමයි නම් ඉස්සරහා හොඳයි. හොඳයි. ඔව්. ඒ වගේ ප්‍රශ්නයක්. බලන්නනේ මේ කාන්තා ලෝකයේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න මේවා. කියලා වැඩක්. කාන්තාවන් හිතින් දුක් විඳින ප්‍රශ්න කොච්චරක් නම් මේ ලෝකේ තියෙනවද? ඉතින් F කප් එක. ඒක මේ පේක් කප් එකක්. මේක ඇවිල්ලා කට්ටිය සර්ජරි කරලා සිලිකන් දාලා පුරවලා ලස්සන්ට උඹලා ගන්නවා. හරිද? ඒක තමයි පේක්. බොරු කප් එකක් ඒක. බොරුවට ඒක පුම්බලා බොරුවට කියලා කියන්නේ ඒක හදාගන්න එක. ඒක ඉතින් මේ වැඩේ තියෙන්නේ A කට්ටියයි B කට්ටියයි අඬා වැටිලා ගිහිල්ලා ඕක පුරව ගන්න හදනකොට F කට්ටියයි E කට්ටියයි ඕක අඩු කරගන්න දඟලනවා. කාන්තාවන්ගේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන්නකෝ? ඒක තමයි. ඊට වැඩි හොඳයි. මූද පයින්නවා. ඒ කියන්නේ මේ කප් ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ කප්පයයි B කට්ටියටයි ඕනේ ඕකට සිලිකන් දාගන්න. හරිද? එහෙම නැත්නම් පෑඩඩ් එකක් දාගන්න. E කට්ටියයි F කට්ටියයි අඬා වැටෙන ඕක කොහොම හරි කපලා අයින් කරගන්න. ප්‍රමාණය අඩු කරගන්න. කාන්තාවන්ගේ කප් සෙල්ලම බලා ගන්න පුළුවන් ෂොප් එකක් අසරට ගිහිල්ලා මෙහෙම බල හරියට බලන්නත් බය ලැජ්ජයිනේ. අරක ගාවට ගිහිල්ලා ඉතින් අර පොඩ ඉතින් නේ. එහෙමනේ. කවුරුත් නොකියන කාටත් මේ වෙන්නේ නැති පැත්තක් ඉතින් ඔය කප් සෙල්ලම කියන්නේ. කාන්තාව හැමෝම ඔය කප් සෙල්ලමේ නිරත වෙනවා. ෂොප් එකකට ගියොත් කප් අනිවාර්යයෙන් සෙල්ලම කරනවාමයි. උතන වරු ගන්නක් විතර. ඔය කප් සෙල්ලම කරනකම් මහත්තයා පැත්ත කරලා වාඩිලා බලන් ඉන්නවා. ඔය කප් සෙල්ලම මේ ලෝකෙත් පවතින තාක්කල් ඉවර වෙන්නේ ඉවර නැහැ. වෙන්න.